ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් මගේ YouTube channel එක පැත්තේ ආවට ගොඩක් ස්තුතියි මුලින්ම. අපි අද යනවා කැනඩාවේ බීච් එකක් හොයාගෙන. සෑන්ඩ් බැන්ක්ස් ප්‍රොවින්ෂියල් පාර්ක් එකේ තියෙන සෑන්ඩ් බැන්ක් බීච් කියන එක තමයි අපි යන්නේ. බීච් එක කිව්වට ඇත්තටම මේක තියෙන්නේ රට මැද්දේ. වලහත්ති පංචමහාවිල් ගැන. පංචමහාවිල් වලින් එකක් තමයි මේ අපි ඇත්තටම බලන්න යන්නේ අද. අපි මේ යන්නේ සෑන්ඩ් බැන්ක්ස් ටූන් ට්‍රේල් එක කියලා ට්‍රේල් එකක ඇවිදින්න තමයි මුලින්ම යන්නේ. මෙතෙන්ට ඇවිල්ලා මෙතින් තමයි අපි ඩූන්ස් ට්‍රේල් එක පටන් ගන්නෙ. ගොඩක් ට්‍රේල්ස් වල යන පැත්ත ඇඳලා තියෙනවා. කියන්නේ අපි හරියට ට්‍රේල් එකේ ඉන්න ඕනේ. ඒ මාක් කරපු ඒරියාස් වලින් තමයි යන්න ඕනේ. ට්‍රේල් එකෙන් පිට පයින් එපා කියලා තියෙනවා. මොකද ගොඩක් වෙලාට යාලා ඒ වෙජිටේෂන් සේව් කරනවා. ඉස්සරහ ජෙනරේෂන්ස් වලට. ඒකින්ද අපි ට්‍රේල් එකේම යමදිස්සම ඉන්න ඕනේ. ඒකම ටික්ස්ලා ඉන්නවා. මැක්කෝ ඉන්නවා. ඉතින් උන්ගෙන් එක ඩිසීසස් එන්න පුළුවන්. ඒකින්ද හැමදෙස්සම අපි ඒ මාක් කරපු ට්‍රේල් එකේ ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. මේව තමයි අපි යන අතරමඟ තියෙන්නේ. තනිකරම ඉතින් වැඩි තමයි තියෙන්නේ. වැඩි පාරක් වැඩි තමයි යන්න තියෙන උඩට. මේ ට්‍රේල් එක ඕවරෝල් කිලෝමීටර් 2.5ක් විතර තියෙනවා මුළු ලූප් එකම. කියන්නේ අපි වටේ රවුමක් ගිහිල්ලා එද්දි එක කිලෝමීටර් 2.5ක්. එතන තරම් ලේසිත් නෑ වැල්ලේ යන එක. කැනඩාවේ සාමාන්‍යයෙන් වින්ටර් එක වැඩි වුණාට සමයක කාලට ඔන්ටේරියෝ වල හොඳටම රත් වෙනවා. සෙල්සියස් එක 35 වගේ 40 වගේ යනවා. ඉතින් මේ දවස්වල සමයක දිගින් දිගටම මේ ට්‍රේල් වල මාක් කරලා තියෙනවා කොයි පැත්තටද අපි යන්න ඕනි කියලා. ඉතින් මේ සෑන්ඩ් ඩූන්ස් කියද්දි ඉතින් වැලිනේ. මේ ට්‍රේල් එක පුරාටම වැලි තියෙන්නේ. මේකයි මම අර කලින් කිව්වේ ට්‍රේල් එකේ මාක් කරලා තියෙන පැත්තෙම ඉන්න කියලා. මොකද මේ අනිත් පැත්තේ කියන්නේ මිනිස්සුන්ට යන්න පාර තියලා අනිත් පැත්ත සංරක්ෂණය වෙනවා. ඒකින්ද මේ පැත්තට යන්න නැතුව හැමතිස්සෙම මාක් කරලා තියෙන පාර තමයි යන්න ඕනේ. ඉතින් මිනිස්සු ඇත්තට මේක ෆලෝ කරනවා මේ. මේ ගොඩක් ට්‍රේල්ස් වල තියෙන දේ තමයි මේ වගේ පොඩි රෙස්ට් කරන්න ඒරියා සහ පොඩි ලුක්අවුට්ස් තියෙනවා තැනින් තැන. උදේ මහන්සි නම් කේන්ට මෙතන පොඩ්ඩක් ඉඳගෙන වටේ නේචර් එක එන්ජොයි කරලා යන්න පුළුවන්. ඒ ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 1.5ක් විතර. සෑන් දුරක් ආවා. ඇත්තටම වැඩේ ලේසි කිරිතුවල් ලේසිමත් නැහැ. වැඩි වල මේ වෙලාවේ දැන් වෙලාවට දවල් 12 විතර ඇති. උවයි රස්න එක්ක වෙලිපාරේ යන එක ලේසි වැඩක් නෙමෙයි. අපි දැන් ළඟයි. ඒ කියන්නේ මෙතන සෑන්ඩ් බැන්ක් බීච් කියලා එකක් තියෙනවා. බීච් එකට ළඟයි. ට්‍රේල් එක යනවා. ට්‍රේල් එක නිකම්ම ලූප් එකක් තියෙන. ඉතින් පෙනති ලොකු වැලි කඳු තියෙන්නේ. කට්ටිය වෙල බීච් එකේ ඉන්නවා. සරුන් ගල්ලා යනවා. ලොකු වැලි කඳු තියෙනවා. මේක එහා පැත්තේ බීච් එක තියෙන්නේ. කිලෝමීටර් විතර ඇවිදලා ආයේ වැලි කඳකුත් නගින් තමයි යන්නේ. ඔන්න අපි ෆයිනලි ආවා සෑන්ඩ් බැන්ක් බීච් එක කියන තැනට. මේ ඇත්තටම කියනවා වගේ සෑන්ඩ් තමයි තියෙන්නේ. වැඩි පිරිලා වැඩි ගතරේ ආවා. මෙතන ඇත්තටම ලොකු කන්දක් වගේ උඩ තමයි අපි මේ ඉන්නේ. ඒතකොට පල්ලෙහාවේ තියෙන බීච් එක. මෙතනින් ගොඩක් කට්ටිය එන්නේ ඇවිල්ලා රිලැක්ස් එකේ ඉඳලා යන්න සහ මේ ට්‍රේල් එක කරන්න නාන්න කරන්න ටිකක් අමාරුයි. වතුර ගැඹුරුයි. එතන තමයි ඉතින් තියෙන උසම තැන. වල්පේ නැති ලොකු සෑන්ඩ් ඩූන්ස් තියෙනවා හැමතැනම. වටේම තියෙන්නේ සෑන්ඩ් ඩූන්ස් තමයි.
ඇවිදින්න පුළුවන් මිනිස්සු ඇවිල්ලා ඉතින් මේ සමයකනේ ඇවිල්ලා ඉතින් රිලැක්ස් එකේ ඉඳලා යන එක තමයි කරන්නේ. අතර වටේම වැටි කඳු. එතන තමයි උඩම තැන වැලි කඳු සහ මූද. මූද කිව්වට ඇත්තනම් මූද නෙමෙයි වැවක්. එනත් මේ වැල්ලේ හොඳට මෙලෙනවා. හොඳ වැල්ලක් තියෙන්නේ. නිකන් කාන්තාරයක ඉන්නවා වගේ තමයි. හැබැයි හරි පිරිසිදුයි. දකින්න අනිත් දේ තමයි ගොඩක් මිනිස්සු මේක ජලා කරන්නේ ආරක්ෂා කරනවා. ට්‍රේල් එකේ භාගයක් ඉවරයි. දැන් ආපහු ට්‍රේල් එක ඉවර කරන්න යන්න තමයි හදන්නේ. අපි දැන් යනවා මේකේ තව බීච් එකකට. මේකට කියන්නේ ලේක් ෂෝර් බීච් කියලා. ලේක් ෂෝර් බීච් එක තියෙන්නේ අපි කලින් හිටිය ඩූන්ස් බීච් එකකින් නම් විනාඩි 5-10ක් විතර දුරකින් මේක නාන්න පුළුවන්. ඒ වුණාට ගැඹුර ටිකක් වැඩි, ගොඩක්ම සේෆ් නැහැ. ඒ වුණාට කලින් අපි හිටිය ඩූන්ස් බීච් එකට වඩා මේක සේෆ් කියලා තමයි කියන්නේ. අනිත් දේ තමයි ලයිෆ් ගාඩ්ස්ලා නැහැ මෙහෙ. මේ මේ බීච් එකවත් මේ සෑන්ඩ්බැන්ක්ස් ප්‍රොවින්ෂියල් පාක් එකේ. ඒකින් ඉතින් අපේ ආරක්ෂාව අපි බලා ගන්න ඕනේ. ලයිෆ් ගාඩ්ස්ලා ඉන්න බීචස් තියෙනවා, හැම එකෙම නැහැ. සෑන්ඩ් බීච් ටිකක් අඩුයි මෙහෙ. ඉතින් මේ වගේ තියෙනවා, හරිම ලස්සනයි. මිනිස්සු හරි කැමතියි මේ වගේ බීච් වලට එන්න. දැන් අපි බීච් එකට යන්නේ. ඔය පේන්න තියෙන්නේ ඉස්සරහා බීච් එක. මෙතන ඉතින් හරියටම පුළුවන් වැඩි. ඇත්තටම ලංකාවේ බීච් එකකගේ හොඳටම පුලං සහ රැල්ල ගහගෙන යන්න තරම් මං කියන එක ඇහෙනවත් දන්නේ නැහැ. ඒ තරමට සුළඟ වැඩි. ඔයාලට පේන ඇති රැල්ලත් හොඳටම වැඩි මේ බීච් එකේ අන්තිමට වඩා. මේක තමයි බීච් එක. ගොඩක් කට්ටිය ඉන්නවා අද සන්ඩේ ඉරිදා දවසක් මෙහි. ඉතින් කට්ටිය ගොඩක් නිමාඩු. මේක බීච් එකක් කිව්වට ඇත්තටම මේක ලේක් එකක්. ලේක් ඔන්ටෑරියෝ. ඒක තමයි කිව්වේ රට මැද්දේ මුහුදක් කියලා. මුහුදක් වගේමයි රැල්ල ගහනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න කියලා. එහෙනම් ජය වේවා.